දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පිරුණු සුබ දවසක්. අද දවසේ අපි සුදු බයිබලයේ ගීතාවලිය 93 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය බලන්න යනවා. මහත් ජලഘോഷාවන්ටත් මුහුදේ බලවත් රැළවලටත් වඩා උසස් ස්ථානයේ ස්වාමින් වහන්සේ බලවත්ය. අද දවසේ අපි උන්වහන්සේගේ වචනේ බලවත්කම, ඒ යේසුස් වහන්සේගේ බලවත්කම ගැන කතා කරන්න යනවා. මුහුදු වෙරළක ඉන්නකොට අපිට දැනෙන්නේ හරිම නිදහසක්. ඒ වගේම තමයි මහා සාගරයේ විශාලත්වය අපිව නිහතමානී කරනවා. මේ ගීතාවලිය 93 4වෙනි පදය හරහා අපිට ඉගෙන ගත හැකි ප්‍රධාන කරුණු කීපයක් ගැන මම අද කතා කරන්න යනවා. පළවෙනි කාරණාව තමයි ස්වභාව ධර්මයට වඩා උසස් දෙවි කෙනෙක්. බලන්න ඔබ ඉදිරියේ ඇති මේ මහා සාගරයේ කොතරම් විශාල වුවත්, එහි රළ කොතරම් ශබ්දයකින් වෙරළකට ගැසුවත්, ඒ සියල්ල මෙව් දෙවියන් වහන්සේ ඊට වඩා බලවත් බව මතක් කරගන්න. මුහුදේ සීමාවන් නියම කළේ උන්වහන්සේ. අපි දෙවැනි කාරණාව බැලුවොත් ජීවිතේ කුණාටු අභියෝගයකට ලක් කිරීම. මුහුද සමහර වෙලාවට නිසලයි. හැබැයි සමහර වෙලාවට හරිම රළුයි. අපේ ජීවිතත් හරියට ඒ වගේ. රළ ගෙඩි මෙන් ප්‍රශ්න එක පිට එක එන විට අපිට බයක් දැනෙන්න පුළුවන්. නමුත් මේ පදය පවසන්නේ රළ හඬට වඩා දෙවියන් වහන්සේගේ හඬ බලවත් බවයි. ඔබේ ජීවිතේ ප්‍රශ්නවල ශබ්දයට වඩා දෙවියන් වහන්සේගේ පොරොන්දු ඉතාමත් ශක්තිමත්. තුන්වෙනි කාරණාව තමයි විශ්වාසය සහ සාමය. මහා සාගරය පාලනය කරන දෙවියන් වහන්සේට ඔබේ මගේ කුඩා ජීවිතය පාලනය කරන්න උන්වහන්සේට අපහසු නෑ. මොකද රළ කොතරම් උස්සට නැගුණත් දෙවියන් වහන්සේ ඒ සියල්ලටම ඉහළින් වැඩවසනසේක. එනිසා ඔබේ ජීවිතේ සියලු බිය, සියලු කරදර ඒ රළ මත තබලා නිදහස් වෙන්න. යේසුස් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාස කරන්න. ඉතින් ඔබ මේ සාගරය දිහා බලනකොට ඔබට මැවිලා පේන්න ඕනේ. ඔබට මතක් වෙන්න ඕනේ ඒ උන්වහන්සේගේ බලය. ඔබේ ජීවිතේ එන රළ පහරවන් වලට වඩා ඒ යේසුස් වහන්සේ බලවත් බව ඔබ විශ්වාස කරන්න. ඔබට ඒ බලවත් වූ යේසුස් වහන්සේ තුලින් ඔබේ ජීවිතයට සතුට, සමාදානය, ප්‍රීතිය ලබා ගන්න පුළුවන්. ඔබේ ජීවිතේ ප්‍රශ්න මේ මුහුදු රළටත් වඩා ඉහළින් තිබෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබ මතක තබා ගන්න, යේසුස් වහන්සේගේ බලය ඊට වඩා ඉහළින් තියෙන නිසා ඔබේ ජීවිතයේ සියලු කරදර, ප්‍රශ්න, වේදනාවන්, රෝග ඔබ යේසුස් වහන්සේ මත තබන්න. මන්ද උන්වහන්සේගේ බලය කෙරෙහි ඔබ විශ්වාස කරන්න. එවිට ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කළ සියලු දේවලින් ඔබව නිදහස් කරන්න උන්වහන්සේට පුළුවන්. ඉතින් මේ දේශනාව තුළින් ඔබේ ජීවිතය ඔබ වෙනස් කරගන්න. ඔබට හිතෙනවා නම් ඔබ මේ දේශනාව අහලා, මේ වචනය අහලා ඔබේ ජීවිතේට මේක ආලෝකයක්, ආශිර්වාදයක් වුණා නම් ඔබට පුළුවන් තව කෙනෙකුගේ ජීවිතය ආලෝකමත් වෙන පිණිස මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔබ අපේ channel එක subscribe කරලා ඔබට දෙවියන් වහන්සේ තුළ තව ආශිර්වාද ලබන පිණිස ඔබේ ජීවිතයට මේක ආශිර්වාදයක් කරගන්න. ඔබ හැම කෙනෙක්ටම ජේසුස් පිහිටයි.